ඔයාලට කොහොමද හැමෝම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා මං හිතනවා. ඔන්න ගොඩ දවසකින් තමයි අලුත් vlog එකක් අරගෙන ඔයාලව බලන්න ආවේ. ළමයි මේ දවස් ටිකේ මම මාරම විදියට busy. ඔයාලා දන්නනේ මගේ first sem එක ඉවරයි. දැන් අපි ඉන්නේ second sem එකේ. මේ සෙම් එක මාරම busy මාරම stressful සෙම් එකක්. ළමයි ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඇකඩමික් වගේම නන් ඇකඩමික් වලත් ගොඩක් තියෙනවා මේ සෙම් එකේදී. ඒ විතරක් නෙවෙයි ළමයි, මේ සෙම් එකේ අපිට එක සබ්ජෙක්ට් එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම අපි කරන්න ඕනේ ප්‍රොජෙක්ට්. ඉතින් ඒ වෙනුවට ගොඩාක් මහන්සි වෙනවා. මොකද හැම දෙයක්ම බැලන්ස් එකේ කරගන්න ඕන නිසා. ඉතින් මාරම busy. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම vlog එකක් ගේන්න බැරි වුණේ. vlog කියන්නේ වීඩියෝ කරත් මට ඒව එඩිට් කරගන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මම හිතන්නේ දැන් ගොඩ දවසකින් මාසයක් වගේ වෙනවා vlog එකක් ගේන්න නැතුව. ඉතින් ඉතින් අද vlog එකක් ගෙනාවා. අද ඉඳලා පුළුවන් විදියට දිගටම ඔයාලට vlog ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරිද? ඇත්තටම ළමයි මේ ස්ට්‍රෙස් එක නිසා මට මේ දවස් ටිකේ හිතෙච්ච දෙයක් තමයි මේක නවත්තන්න ඕනේ කියන එක. හැබැයි මම එහෙම හිතෙච්ච හැම වෙලාවකම මට ආපහු මගේ යටිහිතින් මතක් කරා මම එළි රෑ වෙනකන් දැකපු ඒ හීනේ. මම මේක පටන් ගන්න හේතුව මොකක්ද කියන එක මම මතක් කරගත්තා. මට මතක් වුණා ළමයි. ඉතින් ඒ නිසා කොච්චර busy වුණත් කොච්චර stress වුණත් මම හැම දෙයක්ම අමතක කරලා මගේ හිත තවත් ශක්තිමත් කරගෙන මම මගේ වැඩ ටික කලින්ටත් වඩා ගුඩාරියක් හොඳින් කරන්න මහන්සි වෙනවා, කැප වෙනවා. මොකද මගේ මොටිවේෂන් එක මම තමයි. මට වෙනදට වඩා ලොකු මොටිවේෂන් එකක් තියෙනවා. වෙනදට වඩා හොඳ කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. මම කොහොම හරි මේක කරනවාමයි කියන එක මම හැම වෙලාවෙම හිතන දෙයක්. මම කොහොම හරි මගේ හීනට යනවා. මම මේක ජය ගන්නවා කියන එක මම හැම වෙලාවකම මතක් කරගන්නවා. මම ඒ වෙනුවෙන් හැම වෙලාවකම මහන්සි වෙනවා ළමයි. හැම වෙලාවකම උනන්දුවෙන් වැඩ කරනවා. ඒක තමයි මං හිතන්නේ අපි කරන්න ඕනි දේ. ඉතින් ඒ නිසා අනිත් අය තමන්ගේ මොටිවේෂන් එක කරගන්න එපා. සමහර අය කියනවා අරයා තමයි මගේ මොටිවේෂන් එක, මෙයා තමයි මගේ මොටිවේෂන් එක. එහෙම වෙන්න එපා ළමයි. තමන්ගේ මොටිවේෂන් එක තමන්ම වෙන්න. දවසක තමන් මේ තමන්ගේ හීන හැබෑ කරගත්තට පස්සේ තමන් කොච්චර සතුටු වෙයිද? තමන්ට තමන් ගැන කොච්චර ආඩම්බරයක් ඇති වෙයිද? කොච්චර සතුටක් ඇති වෙයිද කියන එක හිතන්න. එහෙම හිතලා වැඩ කරන්න. තමන්ගේ මොටිවේෂන් එක තමන්ම කරගන්න මිනිස්සු තමයි ළමයි මේ ලෝකෙ දිනින්නේ. මේ ලෝකෙ ඉස්සරහටම යන්නේ. නිසා මොන දෙයක් වුණත් තමන්ගේ හීනේ අතාරින්න එපා. තමන්ගේ හීනට යන්න හැම වෙලාවකම උත්සාහ කරන්න. මොකද උත්සාහ කරන කෙනාට විතරයි මේ ලෝකෙ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම හේතුවක් මස්ත තමන්ගේ හීන තමන්ගේ බලාපොරොත්තු නැති කරගන්න, ඒවා මග නවත්තන්න හිතන්න එපා ළමයි. ඉතින් තමන්ගේ හීන වෙනුවෙන් යට කරන්න එක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ළමයි එහෙනම් මම අදට මේ vlog එක මෙතනින් නවත්තනවා. තවත් අලුත් vlog එකක් අරගෙන ඔයාලව බලන්න එනකම් ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැබැයි මතක තියාගන්න තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න, වැඩ කරන්න. තමන්ගේ හීන කිසිම දෙයක් වෙනුවෙන් කිසිම හේතුවක් මත තවත් කිසිම කෙනෙක් කෙනෙක් අතාරින්න එපා. මොකද තමන් ඒ හීනවට ගියාට පස්සේ මේ ලෝකේ කාටත් වඩා සතුට වෙන්නේ තමන්ම විතරයි.
ඒ නිසා උත්සාහ කරන්න මහන්සි වෙන්න තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම බුදු සරණයි ළමයි. බයි.